කස්සප සංයුක්තකයේ සඳහන් කරනවා අපේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා පිළිබඳව. තුන්වෙනි ශ්‍රාවකයා තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ගිහි කාලේ කෝටිපති ව්‍යාපාරිකයෙක්, මහ ධනවතෙක්. නමුත් ඇති වුණා කලකිරීමක්. අන්න ඒ කලකිරීම නිසාම පැවිදි වෙන්න තීරණය කළා. මහලොකු දේවල් පිළිබඳව කලකිරුණ හැම නෙමෙයි. තමන්ගේ මේ කුඹුරු යාය මැද්දෙන් ඇවිදගෙන යනකොට මිනිස්සු හානවා. අපි දැකලා තියෙනවා හානකොට තවත් මේ සත්තු, කපුටෝ, මයිනෝ, මේ ආදී පරවියෝ ආදී විවිධ සත්තු මේ හාන පිටිපස්සෙන් යනවා, කොක්කු වගේ සත්තු. ඇයි මේ පිටිපස්සෙන් යන්නේ? අර පස් ඇවිස්සෙනකොට පණුව වගේ සත්තු මතුවෙනවා. එතකොට මේ සත්තු පිටිපස්සෙන් ගිහිල්ලා අර සත්තු අල්ලගෙන කනවා. පිප්පලි කුමාරයා ඇහුවා අර සත්තු මොනවද අහුල අහුල කන්නේ? ඊට පස්සේ එතන ඉන්න අය සඳහන් කළා ස්වාමීනි මතුවෙන පණුව කන්නේ. දැන් ඒ පණුව කාපුවම කාටද පව් සිද්ධ වෙන්නේ? මේ සත්තු පණුව කනවානේ. ඊට පස්සේ මේගොල්ලෝ සඳහන් කළා ස්වාමීනි මේ කුඹුරු වල අස්වැන්න, මේ අස්වැන්න ඔබටනේ. අස්වැන්න ඔබට නම් ඒ පවත් ඔබටම තමයි කියලා. ඒ නිසා ලොකු දුකක් සමග කලකිරීමක් ඇති වුණා. ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳට කතා කරලා කිව්වා භද්‍රා මම යනවා පැවිදි වෙන්න. නමුත් ඔබ මගෙත් එක්ක විවාහ වෙලා එන දවසේ කොච්චර ධනෙ ගෙනාවද කියලා අහපුවාම භද්‍රා සඳහන් කළා ස්වාමීනි කරත්ත 55000ක පටවලා රත්තරන් අරගෙන ආවා. තව ප්‍රයෝජනෙට නම් ගත්තේ නැහැ කියලා. එහෙනම් භද්‍රා ඒ රත්තරන් දාරගෙන දවසකට ලක්ෂ ගාණක් මේ මාලිගාවේ ආදායම, ඒ ආදායමත් අරගෙන දෙවඟනක් වගේ ජීවත් වෙන්න මම පැවිදි වෙනවා. භද්‍රා කියනවා ස්වාමීනි මොනවද මේ කියන්නේ? ඔබතුමා එනකන් මමත් අහන්න හිටියේ මාත් පැවිදි වෙන්න යන්න. භද්‍රත් කලකිරිලා ගබඩාවට ගිහිල්ලා බලනකොට වී කවුපි මුං වලට ගුල්ලු ගහලා ගුල්ලු හැදිලා. සේවිකාවන්ට කතා කරලා කිව්වා මේ ටික අවුවේ දාන්න කියලා ගුල්ලන්ට යන්න. අනිත් පැත්තේ මාලිගාවේ ඇවිදගෙන එනකොට අර කවුපි මුං පාල් වනාපු පැදුරු වල කුරුල්ලෝ පිරීලා මොනවදෝ කනවා. ඇහුවා මොනවද අර කුරුල්ලෝ කන්නේ අර තැන්වල? සඳහන් කළා ස්වාමීනි ඔය ධාන්‍ය වල හිටපු ගුල්ලෝ අහුලගෙන කන්නේ. එතකොට ඒකේ පව් කාටද? සඳහන් කළා ආර්යාවිනි අවුවේ දාන්න කිව්වේ ඔබතුමිය. ඒ නිසා පවුත් ඔබතුමියටමයි. ඒකට කලකිරිලා ඉන්නේ. ඉතින් ස්වාමියා ඇවිල්ලා පැවිදි වෙන්න යනවා කියනකොට මමත් එනවා. දෙන්නම පැවිදි වුණා. ඉතින් මේ කතාව හරි ලස්සනයි දිගයි. මේ දෙන්න මගදී සමුගත්තා. දෙමන් හන්දියකදී සදහටම සමුගත්තා. දෙන්න දෙපැත්තට වෙන් වෙනකොට මහ පොළොව වෙවුලුවා කියලා සඳහන් වෙනවා. අවේලාවේ මහ පොළොව වෙවුලුවේ ඇයි කියලා අහපුවම භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා පිප්පලි භද්‍රයි සංසාරයෙන් සදහටම අද සමුගන්න දෙපැත්තට වෙන් වුණා කියලා. ස්වාමීනි මේ ගැහණියෙක් පිරිමියෙක් වෙන් වුණාම මහ පොළොව වෙවුලන්නේ